සියලු දෙනාට දැනුමෙන් බුද්ධියෙන් පිරිපුන්ව හෙට ලෝකය ජය ගැනීමට පෙරදරන දරුවන් යහගුණයෙන් මනුදහමින් නියුණු සැනසුණු සුචරිතවත් පිරිසක් කිරීමට නිබඳ කැපවී කටයුතු කරන නෙළුම්ගොඩ පුරාණ විහාරස්ථ සිරි නැනනද දහම් පාසලේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය හා සමගාමීව පැවැත්වෙන සිසු දරු දැරියන්ගේ ප්‍රාසංගික දස්කම් දැක්ම ආරම්භ කිරීමට ගෞරවනීය මහා සංඝරත්නයෙන් හා පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. විහාරාධිපති අති ගෞරවනීය අත්තනයාලේ අරිය ජෝති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා මඟ පෙන්වීමෙන් අපමණ ධෛර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් විචිත්‍රවත් වන මෙම උත්සවාස්ථාව නැරඹීමට පැමිණ සිටින ඔබ සැම සියලු දෙනා ගෞරවාදරයෙන් පිළිගනිමින් ප්‍රථමයෙන්ම අප සැම තිසරණ සහිත පංචශීලයේ පිළිවීමට මේ නමස්කාර පූර්වක ආරාධනය ශාමෝපාලි වනවාස මහානිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක පොර්දල කොමනාදෙණිය විවේක සේනාසනාධිපති විනයාචාර්ය අධිපූජ්‍ය කඩුබෝවිඩි යන විමලරත්න නායක සාමේන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේටයි. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मच्छपमा दत्ताना वेरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत මේ සභාගැබ ආලෝකමත් කිරීමටයි මේ සූදානම. ඒ සඳහා පහත නම් සඳහන් ආරාධිත ඔබ සියලු දෙනාට මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සහකාර ප්‍රාදේශීය ලේකම් අරවින්ද සමරවික්‍රම මහතා, බෞද්ධ කටයුතු සමායෝජක සරත් සමරනායක මහතා, දුල්මිනි රත්නායක මහත්මිය, කණන්ගේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පති අරුණි දහනායක මැතිණිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොබින් සංඝ මහතා හා අජිත් මහත්මයා.
ත්‍යාගය හා සහතික ප්‍රදානෝත්සවය සඳහා පැමිණි සිටින ඔබ සැම ගීතවත් පිළිගනිමින් පිළිගැනීමේ ගීය සඳහා මේ වේදිකාවේ ඉඩහසුරු ඉවර කර දීමටයි මේ සූදානම. ඒ අනුව මාගේ මේ ආදරණීය ආරාධනය දහම් පාසලේ සහෝදර සහෝදරියන් සියලු දේව නාමයන් සිහිපත් කරමින් පූජා නර්තනය ඔබ වෙත ඉදිරිපත් කිරීමට මේ ආදරණීය ආරාධනය සිරින් දැනනද දහම් පාසලේ ආදරණීය සහෝදරියනි ඔබටයි.
Romitta takata donta donta ta ta takata donta donta රුවෙතෙලන පපලාල දේවි දොසෙතගන කලේ මා දේවි කසුන් රුවස සිහි නිඳලෙල දේවි නුවටලුම් ඝන සිටි හිර දේවි ඊළඟට දහම් පාසල් ගීය හා ජාතික ගීය සඳහා වේදිකාවේ ඉදහසල ඉවර කර දීමටයි අපගේ මේ සූදානම. ඒ සඳහා නැනනල් දහම් පාසලේ සහෝදරත්වයට මා ආදරයෙන් ආරාධනා කර සිටිනවා.
දවසේ අපගේ උත්සව අවස්ථාවේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීමේ අවස්ථාව සඳහායි මේ සූදානම. ඒ අනුව මේ නමස්කාර පූර්වක ආරාධනය සිරි නැනනද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාමෝපාලි වනවාස මහානිකායේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක වැලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී කණංගේ රාජමහා විහාර පරිවේනාධිපති නෙළුම්ගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති සාම්බවිනිසුරු ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍ය අත්තනයාලේ අරිය ජෝති නාහිමිපාණන් වහන්සේටයි. මූලාසනාරූඪ වැඩ සිටින ශාමෝපාලි වනවාස මහානිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක පොද්දල කොහොමනාදිනිය සාලබෝධිරාජ විවේක සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයන් අවසරයි. අද දවස අපි සියලු දෙනාටම ඉතාම සතුටු දවසක්. තවත් සතුටු වෙන්න තිබුණ තවත් දෙමව්පියෝ ඒ වගේම ගමේ පිරිස පැමිණිලා මීට සම්බන්ධ වුණා නම් තවත් සතුටුයි. නමුත් මේ උත්සවය සංවිධානය කරගෙන අවුරුදු 3කට පස්සේ තමයි මේ උත්සවය සංවිධානය කරගන්නට යෙදුනේ. ආචාර්ය මණ්ඩලයේ දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ කැපවීම අනුව තමයි මේ උත්සවය සංවිධානය කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් ගොඩක් දුරට කරුණු මතක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. වැඩසටහන් රාශියක් පෙළ ගැස්විලා තිබෙනවා අපේ දරුවන්ගේ දස්කම් විස්කම් හුවා දැක්වීම සඳහා. පිළිගැනීමේ කතාව සිද්ධ කරලා ඒ දරුවන්ට අවස්ථාව ලබා දීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මූලාසනයේ වැඩ සිටින ශාමෝපාලි වනවාස මහානිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ඒ වගේම ශාමෝපාලි වනවාස මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය විනයාචාර්ය සාලබෝධිරාජ විවේක සේනාසනාධිපති අපේ ගුරුදේවයන් වහන්සේ නමක් වන කල්පෝවිටියන විමල් රත්නාවිදාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දෙපා නැමද මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඊළඟට වැඩ සිටින්නේ වවුලුගල අක්කර 50 ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනාධිපති ඒ වගේම කණංකේ රාජමහා විහාර පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති කම්මඨානාචාර්ය ඉමදුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති අපේ ගෞරවනීය අලුපොද්දෙනියේ ඥානිස්සර පඬිත හාමුදුරුවන් වහන්සේ වැඩමවා වැඩ සිටිනවා. උන්වහන්සේ තාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. අනිකුත් අපේ විහාරස්ථානයේ වැඩ සිටින පොඩි හාමුදුරුවන් වහන්සේලා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මේ ප්‍රදේශයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් අරවින්ද සමරවික්‍රම මැතිතුමා එතුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය වෙනුවෙනුත් සමගම මේ කටයුතු හැම එකටම අපට උදව් උපකාර කරනවා ප්‍රාදේශීය ලේකම්තුමියත් ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාත් ඒ කාරණාවත් මේ වෙලාවේදී කාරුණිකව මතක් කරන්න කැමතියි. එතුමා ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට කණංකේ සිරිපැරකුම් මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රතිනී අරුණි දහනායක මැතිණියට අපි ආරාධනා කරන්න යෙදුනා.
එතුමිය අපිට මේ සිසු නිපුණතා තරඟ පැවැත්වීමේදී තමන්ගේ වැඩක් වශයෙන් ඒ කටයුතු බාර අරගෙන ඉතාම උනන්දුවෙන් වැඩසටහන පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම ඉඳලා ඒ කටයුතු වලට අපිට සහයෝගය දක්වනවා. අපි එතුමියට ආරාධනා කළා. එතුමිය තාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඊළඟට වැලිගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පැමිණෙන්නට යෙදුණා. වැලිගම ප්‍රාදේශීය සභාවේ මේ ගමට සම්බන්ධතාවයක් මේ ගමේ ඉපදුන කෙනෙක් වශයෙන් මේ ස්ථානය ගොඩනැගීම සඳහා විශාල වශයෙන් Tamanට පුළුවන්කම තිබුණ කාලයේදී අවශ්‍ය කරන සම්පත් රජයෙන් ලබා දීලා මේ කණ්ඩි කපලා ඒ වගේ මේ චෛත්‍ය ඉදි කරන්නට අවශ්‍ය කරන සති ගණන් ඩෝසරේ ගෙනල්ලා තියාගෙන වැඩ කරමින් ඒ වගේම ලොකු කැපකිරීමක් කරන්නට යෙදුනා අපේ රොබින්සන් අමරසේන මැතිතුමා. ඉතින් එතුමා මේ සිසු නිපුණතා තරඟවලදී අපට ඒ තෑගි ආදී ලබා ගන්නට තමන්ගේ වැඩක් වශයෙන් ක්‍රියා කරන්නට එතුමා ඊටාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම වර්තමාන රජයේ නියෝජනය කරමින් අපේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් මැතිතුමා ඒත් අපේ සිසු නිපුණතා තරඟවලදී දැන් මම පත් වුණාට පස්සේ වසර දෙකේදීම දවල්ට කෑම වේලක් දෙනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ කටයුත්ත සංවිධානය වෙන්නේ. ඒ වගේම මේ පොදු කටයුතු හැම දෙයකදීම අපට උදව් කරනවා. ඉතින් එතුමා මේ ගමට සම්බන්ධයි. අපි ඊටාම ගෞරවයෙන් යුක්තව අපේ දහම් පාසල වෙනුවෙන් එතුමාව පිළිගන්නවා. ඊළඟට අපේ බෞද්ධ කටයුතු සමායෝජක දෙපළ සරත් සමරනායක මහත්මිය ඒ වගේම දුල්මින් රත්නායක මහත්මිය දෙපළ මේ කටයුතු සිදු කිරීමේදී අපි සමග සහයෝගයෙන් යුක්ත ශාසනාරක්ෂක මණ්ඩලයේ කටයුතු සිදු කිරීමේදී වගේම පොදු කටයුතු වලදී අපට සහයෝගය ලබා දෙමින් අපි එක පවුලක් වගේ ඉඳගෙන මේ කටයුතු සංවිධානය කරමින් කටයුතු සිදු කරනවා. ඉතින් සහෝදරත්වයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳ ඒ බෞද්ධ කටයුතු සමායෝජක දෙපළට ස්තුතිවන්ත වෙමිනුත් ඒ කාරණා සඳහා ඔවුන් දෙපළ පිළිගන්නවා. ඊළඟට අපේ ග්‍රාම නිලධාරීතුමිය අපේ මේ සියලු කටයුතු වලට උදව් උපකාර කරනවා. ඉතින් එතුමිය මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු මේ ඒ නිලධාරී මට්ටමින් පැමුණු සියලුම දෙනාමත් ආරාධිතව පැමිණියා වූ සියලු දෙනාමත් ඒ වගේම අපේ දායක සභාවේ පැමිණා වූ සියලු දෙනාමත් ඒ වගේම අපේ දායක සභාවේ මේ ලක්ෂ සත්‍ය පදනමේ වැඩ කටයුතු සිදු කරන අපේ පට්ටියකේතර පියදාස මහත්මයා අපිට මේ සඳහා සහයෝගය ලබා දෙනවා. ඒ සියලු දෙනාම මේ අවස්ථාවේදී අපි පිළිගන්නවා. ඊළඟට තවත් කරුණු ගොඩක් මතක් කරන අවස්ථාව කරගන්නේ නැහැ. ඉතින් සියලුම ගුරු මණ්ඩලයේ කැපවුණු ක්‍රියා කළ සියලු දෙනාට ඒ වගේම අම්මලා කැපවුණු ක්‍රියා කළ ඒ සියලු දෙනාට තාත්තලා කැපවුණු ක්‍රියා කළ ඒ සියලු දෙනාට දරුවෝ කැපවුණු ක්‍රියා කළ ඒ සියලු දෙනාට කෘතඥතා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදීම පුද කරමින් පිළිගැනීම සිද්ධ කරනවා. ඒ වගේම ආරාධිතව අනාරාධිතව පැමිණි ඔබ සියලු දෙනාම ඊටම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට අපගේ තාවි හා සහතික ප්‍රදානෝත්සවය හා දස්කාන්දක්ම ආරම්භ කිරීම පාසාංගික අංග වෙත යොමු වීමටයි මේ සූදානම. ප්‍රථමයෙන්ම රැකසුරක හෙට ලෝකය ආලෝකමත් කිරීමට වඩවාගත යුතු මානකම් පිළිබඳ කියවෙන රංගනයක් ඔබ වෙත ගෙනීමට සැලසෙන සිරිනැනද දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සහෝදර සහෝදරියන්ටයි මේ ආදරණීය ආරාධනය. මොනවද අදම ඔයාගෙන් අපිට අපේ පාඩුවේ ඉන්න දීලා යන්න මෙහෙන්.
අනේ ඇයි මගේ පුතේ ඔයා මට මෙහෙම කරේ? මම ඔයාලව මල් වගේනේ මේ අත් දෙකෙන් හැදුවේ. ඇයි අම්මා ඔයා මේ අඬන්නේ? ඔයාගේ අයියට මම වදයක් වෙලාලු පොඩි පුතේ. අම්මා දන්නවනේ ඉස්සර අපේ අයියා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මගේ අම්මා අඬන්න නැතුව ඉන්නකො. අම්මගේ ආදරේ අයියා ඉක්මනටම තේරුම් ගනී. අපි යාට හොඳ මිනිසෙක් වෙන්න උදව් කරමු මගේ අම්මේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. පොළොවේ උරුමේ කියමින් පිළිදී විහිගුම් ගුණදම් දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝකඳුලින් සැනහේ ජය පැන් පුරමින්. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. ඉසුරන් ගැටෙන අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සාපවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. අපේ පුරාණ මුතුන් මිත්තන් අප වෙත දායාද කළ සම්ප්‍රදාය සංස්කෘතිකාංග ආරක්ෂා කිරීම අපගේ යුතුයකමක්. එසේම සම්ප්‍රදාය ආරක්ෂා කරමින් එය වඩා වැඩි දියුණු කරමින් නවතාවයන් කරා එළඹීම මගින් සංස්කෘතිය නොනැසී ඉදිරියට පවත්වාගෙන යා හැකියි. ඉතින් අපගේ මීළඟ ආරාධනය
නව නිර්මාණ නර්තනයක් ඉදිරිපත් කිරීමට මදීෂා අබේවර්ධන සොයිර ඔබටයි. प्राण प्रत्यक्ष दुर्वश वंसा राज रोज रज राज पुत्र रज कुंती मलि पुत्रा रोद्र पुष्प रन काम माते सित रोहन ये रजिदा आद्य पुत्र शिव रौद्र वृंदि सवि मर्मतगा करना सुबेलु वेन तत बाधक यानन सुन गणये वशवा राक्षसेय रुण लोहित बंधित पुरपसये किंगा शाल्य शाकल्य महारथीय बत शिव महिम पतिका माल्य मालि शक पूव अंगरद सिंहलये असुरा නකර මණ්ඩල සහස්‍ර චමුකපති නුබ ගැබදිරි දිරි පන්නා පං කමලිත පුෂ්ප බුදම් යකු දිස්ටි වරංගත සලිත කරං මාරං අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මකුට සරිය අවිතල් බං තන්දෙන් රහන් පොට ගිල්වා මකර කට පින්න රකින්න මගමාපං යකෙලින තන අංග මැදිල්ලයි නාඩි කුලුප්පන බැදි පහරයි තුනගුල මැන ඇන ප්‍රපතු මැද නිල මරුවිකලට පෙරතුන් වරුවයි වමට පරම දකුණු පායට රැගෙන පිළිය කරව පලය නෙතට පහර කලට සූර්ය මුස්කේ තුනයි නාගමුගේ රැකිනා මිනි පිලසේ පිටට නොදෙව් තද මාරණයයි කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා වන්දන් කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා කරාව නිසි ලෙස යොමාප සිංහ තේජසින් උපදමා වීරතාවගෙන පාන ජය ගීතරාව සක්වල හමා යක්ෂරාව නිසි ලෙස යොමාප සිංහ තේජසින් උපදමා වීරතාවගෙන පාන ජය ගීතරාව සක්වල හමා yakut pidir ava දැනුම බුද්ධිය සේම යහගුණ දහමින් පිරිපුන්ව හෙට ලොව ජය ගැනීමට වෙරදරන නැනනද දහම් පාසලේ සිසු අප ගැන මෙන් වගේම අපේ දහම් පාසල පිළිබඳව බිරිඳුවෙන් ගයන්නට මීළඟ ආදරණීය ආරාධනය සිරි නැනනද දහම් පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිඳුවර එනෙත් සොයිර ඔබටයි.
වර්ණවත් කිරීමට පැමිණි ඔබේ හඬ අවදි කිරීමට මේ වේදිකාව විවර කර දෙමින් ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සහකාර ප්‍රාදේශීය ලේකම් අරවින්ද සමරවික්‍රම මහතාට. මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රදාන එල්පීටිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අත්නයාලේ අරිය ජෝති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් වගේම මෙතෙන්ට වැඩම සිටින සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම වැලිගම ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරු, ඒ වගේම සිරි පැරකුම්බා විද්‍යාලයේ නියෝජිත විදුහල්පතිතුමිය, වගේම මෙතන සම්බන්ධ වෙලා සිටින අපේ සිරි නැනනද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, ඒ වගේම දුවා දරුවන්, ගම්වාසී සියලුම දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ ඔබේ ගමට, ඔබේ ප්‍රදේශයට බොහොම වැදගත් සතුටුදායක වටිනා අවස්ථාවක තමයි අපි ඉන්නේ. නෙළුම්ගොඩ පුරාණ විහාරස්ථානයට අනුබද්ධ සිරි නැනනද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය. මම හිතන්නේ දහම් පාසල් ගැන කතා කරනකොට අපේ ස්වාමීන් වහන්සේලා නිතරම අපිත් එක්ක කතා කරන කාරණයක් එන්නම දහම් පාසල් සම්බන්ධයෙන් සමාජයේ තියෙන ආකල්පය, දෙමව්පියන්ගේ ආකල්පය, අපේ දුවා දරුවන්ගේ ආකල්පය එන්නම නරක අතට හැරමින් තියෙන කාලයක්. නිතරම ශාසන ආරක්ෂක බල මණ්ඩල රැස්වීම් වලදී, වෙනත් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් තියෙන රැස්වීම් වලදී අපි නිතර කතා කරන කාරණාවක් මේ දහම් පාසල් වලට දරුවන්ගේ පැමිණීමේ තියෙන ගැටලුව. කොච්චර අමාරුවෙන්ද දහම් පාසලකට දරුවෙක් ගෙන්නගන්නේ, කොච්චර අමාරුවෙන්ද අවසාන විභාගයකට දරුවෙක් සූදානම් කරලා වාඩි කරව ගන්න කියන එක, මේ කාරණාව නිතරම අපේ ස්වාමීන් වහන්සේලා මේ රැස්වීම් වලදී, ඒ වගේම අනිකුත් වැදගත් අවස්ථාවන් වලදී අපිත් එක්ක කතා කරන කාරණයක්. ඉතින් එහෙම කාල පරිච්ඡේදයක මේ සිරි නැනනද දහම් පාසලේ අපේ ගෞරවනීය ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වටා එකතු වෙලා ඒ ආචාර්ය මණ්ඩලය, ගම්වාසී ප්‍රජාව, සියලුම දුවා දරුවන් බොහොම අලංකාරවත් විදියට, බොහොම පිළිවෙලට, ලස්සනට මම ආපු වෙලාවෙ ඉඳලා දැකපු වැදගත්ම කාරණේ බොහොම පිළිවෙලයි, බොහොම ලස්සනයි, අඩුවක් කියන්න දෙයක් නැති විදියට මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා බලන් ඉන්න අයට හරි ලස්සනයිනේ, ඒක හරි පිළිවෙලයිනේ කියලා හිතන විදියට මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. අපි විවිධ වැඩසටහන් වලට යනවා. සමහර දවසකට වැඩසටහන් 4-5 සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි බොහොමයක් වැඩසටහන් අපි දකිනවා අර කරන්නම් වාලේ කරන ගතියක්. හැබැයි ඒ අතරේ මේ වැඩසටහන බොහොම ලස්සනට අපේ ස්වාමින් වහන්සේ මූලිකත්වය අරගෙන ආචාර්ය මණ්ඩලය, ගම්වාසී ප්‍රජාව, දුවදරුවෝ එකතු වෙලා මේ 2025 වර්ෂයේ සිරි නැනනද දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය බොහොම ලස්සනට සංවිධානය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්තුමියට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රදාන ඒ සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම සමාව අයදින අපේ ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේ අපිට ආරාධනා පත්‍රයක් එවලා තිබ්බා. ඇත්තටම මගේ වැරද්දක් නිසා මම ආරාධනා පත්‍රය බලන්නේ නැතුව කටවචනෙන් තමයි වෙලාව අහගත්තේ වෙන කෙනෙක්ගේ. එයා මට කිව්වේ 9:00ට කියලා. ඉතින් මම 9:00ට එන්න මෙතන සූදානම් වෙලා ආවේ. නමුත් අතරමඟදී ආරංචි වුණේ ආරාධනා පත්‍රයේ තියෙන්නේ 9. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා. විනාඩි කිහිපයක් ප්‍රමාද වුණේ
ඒ කාරණාව නිසා ඒක මගේ දෝෂයක්. ඒ වෙනුවෙන් මට සමා වෙන්න කියලා මම ඔබ වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි අර කතා කරේ දහම් පාසල් සම්බන්ධයෙන් තියෙන කනගාටුදායක තත්ත්වය ගැන. ඒකට මම හිතන්නේ කාරණා කීපයක් බලපාලා තියෙනවා. මට මතකයි මම වැලිපිටිය කොට්ටාසෙට එන්න කලින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙක කීපයක වැඩ කරා තව. අපි ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී හාමුදුරුවොත් එක්ක වෙන කොට්ටාසෙක මේ කොට්ටාසෙ නෙවෙයි සමහර ඉරිදවයට දහම් පාසල් අධීක්ෂණ කටයුතු වලට යනවා. ඒ අනකොට මම දැකපු මට තියෙන සමහර අත්දැකීම් තමයි අපි දහම් පාසලට ඇතුළු වෙනකොට දකින්නේ සමහර දරුවෝ අර දහම් පාසලේ තියෙන ඉදල් කොහු අරගෙන අර බෝධියේ තියෙන බෝධි මළුවේ දෙපැත්තකට බෙදිලා මහා නරක වචන කියමින් අර කොසු ඉදල් වලින් ගහ ගන්නවා. එහෙම අත්දැකීම් මට තියෙනවා. ඉතින් ඒව දැක්කම මට හිතුනේ ඒ දහම් පාසල් ඇත්තටම පවත්වාගෙන යන්නේ මොකටද කියලා. ඇත්තටම යුද පිටි වගේ මේ දහම් පාසල්. සමහර දහම් පාසල් වලට අපි යනකොට දැක්කා ඒකේ දහම් පාසලේ දරුවා කවුද ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයා කවුද කියලා අඳුන ගන්න බෑ. සමහර ගුරුවරියෝ දෙනින් කලිසම් ඇඳලා විවිධ විචූරණ ඇඳුම් ඇඳලා අර දරුවෙකුට ආචාර්ය මණ්ඩලයේ කෙනෙක් කියන ඒ තමගේ ගුරුවරයා කියන හැඟීම එන විදිහේ දර්ශනයක් අපි දැක්කේ නැහැ සමහර දහම් පාසල්වල. මම මේ සංසන්දනය කරන්න උත්සාහ කරේ එහෙම දහම් පාසලු මේ රටේ තියෙනවා. ඉතින් ඒ අතරේ මේ දහම් පාසල ඊට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නායකත්වයේ මූලිකත්වයේ බොහොම විනයවත් විදිහට පවත්වාගෙන යනවා කියන ඒ හැඟීම මට ඇති වුණා. ඒ නිසා තමයි මම මේ සංසන්දනය කරේ. මොකද මම දකින විදිහට අපේ රටේ අද තියෙන ගොඩාක් ප්‍රශ්නවලට 90%ක්ම ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව තමයි රටේ විනය නැතිකම. විනය හැදෙනවා නම් ඒකයි මගෙන් වෙච්ච වරද්දට මම මුලින්ම සමාව ගත්තේ. විනය හැදෙනවා නම් මේ ගොඩාක් ප්‍රශ්න රටේ විසඳන්න පුළුවන්. ඉතින් එහෙම විනයක් ඇතුව පවත්වාගෙන යන්න නම් දහම් පාසල හොඳ නායකත්වයක් තියෙන්න ඕනේ. සමහර දහම් පාසල් වලට අපි ගිහිල්ලා කතා කරනකොට ඒ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරු සමහර අය පැවිදි පක්ෂය සමහර අය ගිහි පක්ෂය වුණ නිකන් අපි ගිහිල්ලා දහම් පාසල ගැන හොයලා බලනකොට අපි ආපු එක මහා කරදරයක් විදිහට දකින්න දහම් පාසල් තිබ්බා. මොකක්ද මේකේ ඇවිල්ලා බලන්නේ මොකටද එන්නේ කියලා වගේ අපි ආපු එකට බොහොම නොවිසුම් සහගතව කටයුතු කරපු දහම් පාසල් තිබ්බා. මම මේ කතා කරන්නේ මේ දිස්ත්‍රික්කයේම තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මට ලැබිච්ච අත්දැකීම්. ඉතින් එහෙම දහම් පාසල් අතරේ මේ දහම් පාසලේ වෙනස මේ ඇවිල්ලා ගත කරපු පැයක කාලේ මෙතන ඉදිරිපත් කිරීම කරපු දරුවෝ දිහා දැක්කම ඔවුන්ගේ හැසිරීම දිහා දැක්කම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් දිහා දැක්කම ඔවුන්ගේ බාහිර ස්වරූපය දැක්කම අපිට ලොකු වෙනසක් මට තේරුණා. මං හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නායකත්වය, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ නායකත්වය, කැපවීම, දක්ෂතාවය සහ ඒකට මඟ පෙන්වන්න දරුවෝ යහමඟ ගෙනියන්න යහපත් දෙමව්පියන් පිරිසක් සිටීම. ඉතින් එහෙම දහම් පාසලක අර මං කිව්වා වගේ පිළිවෙලට ලස්සනට පවත්වන උත්සවයක මෙහෙම කතා කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක් වාසනාවක්. දහම් පාසල් වල පිරිහීමට ඔන්න ඔය කාරණාත් බලපාලා තියෙනවා. ඒ වගේම තමයි දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා මං විශ්වාස කරන විදිහට. මොකද දෙමව්පියන් හැමතිස්සෙම අපිට ඒකට දොස් කියන්නත් බැහැ. දැන් රටේ තියෙන සමාජයේ තියෙන තත්ත්වයත් එක්ක අපේ විදුහල්පතිතුමියක් ඉන්නවා. හැමෝම හිතන්නේ අර පිරිච්ච, හැදිච්ච, නිවිච්ච මිනිස්සෙක් හදනවට වැඩිය සල්ලි තියෙන, වත් පොහසත්කම් තියෙන,
සමාජයේ කැපිලා පේන මිනිස්සෙක් හදන්න තමයි හැම අම්මා තාත්තම කැමති. හැම අම්මා තාත්තම උත්සාහ කරන්නේ. ඉතින් ඒ සල්ලි දින පොහොසත්කම් තියෙන දරුවෙක් හදන්න යන ගමනේදී අර දෙමව්පියන්ට අමතක වෙනවා තමන්ගේ දරුවා පිරිච්ච, හැදිච්ච, නිවිච්ච මිනිස්සෙකුත් වෙන්න ඕනේ කියන එක උන්ට අමතක වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා සියල්ලම එකට කැටි වෙච්ච මිනිස්සෙක් හදා ගන්න නම් මම කියන්නේ නැහැ කොයි වෙලාවෙවත් දරුවෝ හොඳ තැන්වලට යන්න ඕනේ නැහැ, ඉගෙන ගන්න ඕනේ නැහැ, වත්පොහසත්කම් තියන්න ඕනේ නැහැ, සල්ලි හොයන්න ඕනේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සියල්ල අත්‍යවශ්‍යයි. මම හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි මේ සියල්ල අතරේ ඒ දරුවා නිවිච්ච මිනිස්සෙක්, හැදිච්ච මිනිස්සෙක්, රටට වැදදායි යහපත් ගුණධර්ම වලින් පිරිච්ච මිනිස්සෙකුත් වෙන්න ඕනේ කියන එක දෙමව්පියන්ගේ හිතේ තියෙන්න ඕනේ කාරණයක්. ඒ නිසා එහෙම දෙමව්පියන් පිරිසක් වෙන්න ඕනේ අනිවාර්යෙන් මෙතන ඉන්නේ. මොකද ඒ නිසා තමයි තමන්ගේ දරුවා දහම් පාසලට එවලා අද දවසේ දරුවාගේ පිටිපස්සෙන් ඉඳගෙන ඒ දහම් අධ්‍යාපනය තුලින් ලබාගත් යහපත් දේවල් ආශ්‍රයෙන් ඔවුන් කරන ඉදිරිපත් කිරීම දැකලා මෙතන ඉඳගෙන සතුටු වෙන්නේ. ඉතින් මේ වගකීම අපි ගොඩක් දෙමව්පියන්ගෙන් දකින්නේ නැහැ. මම අර කිව්ව දහම් පාසල් වල මම අර දැකපු මට අත්දැකීම් තියෙන මේ දරුවන්ගේ දෙමව්පියෝ පැහැදිලිවම මෙතන ඉන්න දෙමව්පියන්ට වඩා බොහොම වෙනස් පිරිසක් වෙන්න ඕනේ. ඒකයි තමන්ගේ දරුවා යන දහම් පාසල මොකක්ද? ඒකේ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ වැඩසටහනක්ද? ඒ දහම් පාසලේ දරුවා ගිහිල්ලා මොනවද කරන්නේ? සහ අවුන්ට උගන්වන්නේ කවුද? ඒ දරුවගේ හැසිරීම, ඇඳුම පැළඳුම මොකක්ද? ඒ කිසිවක් ගැන ඒ දෙමව්පියන්ට අදහසක් නැහැ. දහම් පාසල් යනවා කියලා දරුවා උදේට යනවා ඇති. ආයි දවල් වෙලා එනවා ඇති. නමුත් කිසිම අදහසක් නැහැ. ඒ නිසා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා අර මං කලින් කියපු දෙවර්ගයේම ලක්ෂණ තියෙන දරුවෙක් බවට පත් කර ගන්න නම් තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දීලා හොඳ ආර්ථිකයක් හදන තැනට දරුවා මෙහෙවන අතරේ යහපත් ගුණධර්ම, යහපත් සමාජ රටාවකට හුරු කරවීම දෙමව්පියන්ගේ වගකීමක් වෙනවා. ඒ නිසා අනේ අනුපාඩුව අපි අද සමාජයේ ගොඩක් දෙමව්පියන්ගෙන් දකිනවා. ඒ නිසා මෙතන ඉන්න දෙමව්පියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ තත්ත්වයේ තේරුම් අරගෙන තමන්ගේ දරුවන් මේ දහම් පාසලට යොමු කරලා උන් පිටිපස්සෙන් සිටීම සම්බන්ධයෙන්. ඉතින් තව දීර්ඝ වේලා කතා කරොත් මේ වැඩසටහනට බාධා වෙන්න පුළුවන්. මොකද තව පෙළ ගැස්මේ ගොඩාක් තියෙනවා. මට 11 වෙද්දි වෙනත් ස්ථානයකට යන්න තියෙන නිසා අපේ හාමුදුරුවන්ගෙන් ඉල්ලලා තමයි මම කලින් කතා කරේ. ඒ නිසා වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ මේ කොට්ටාසේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී විදියට වසර කිහිපයක් තිස්සේ කොට්ටාසේ බෞද්ධ උන්නතිය වෙනුවෙන් කොට්ටාසේ බුදුදහමේ පුනරුදය වෙනුවෙන් උන්වහන්සේ බොහොම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ආකාරය අපි දැකලා තියෙනවා. නිතරම රාජතන්ත්‍රයත් එක්ක එකට සම්බන්ධ වෙමින් කොට්ටාසේ දහම් පාසල් අධ්‍යාපනය ඒ වගේම බෞද්ධයන් සම්බන්ධ සියලු කටයුතු වලදී බොහොම ඉදිරියෙන්ම ඉන්න ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේගේ වෙහෙස කැපවීම විශේෂයෙන්ම සිසු නිපුණතා තරගවලදී ඒ වගේම අනිකුත් දහම් පාසල් සම්බන්ධ කාරණාවලදී දහම් පාසල් ගුරුවරුන්ට ගුරු පුහුණු ලබා දෙන්න අනිකුත් විවිධ අනුග්‍රහයන් ලබා ගන්න උන්වහන්සේ වෙහෙස මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ නායකත්වය ඔබේ ගමට, ඔබේ ප්‍රදේශයට, ඔබේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ශක්තියක්. ඒ නිසා උන්වහන්සේ වටා එකතු වෙලා මේ දහම් පාසල තවදුරටත් ශක්තිමත් කරගන්න, මේ දහම් පාසල තවදුරටත් මේ කොට්ටාසේ බැබලෙන දහම් පාසලක් බවට පත් කරගන්න සියලු දෙමව්පියන්ගේ සහයෝගයේ ශක්තිය ලබා දෙන්න කියන ඉල්ලීමක් මම මේ වෙලාවේ කරනවා. ඒ වගේම මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම මගින් දරුවන්ට විශේෂයෙන්ම ඔවුන්ගේ දක්ෂතාවයන් මෙතන ඉදිරිපත් කරලා
ඔවුන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න අනාගතයේ යහපත් පුරවැසියෙක් විදියට සමාජයේ කෙලින් හිටගෙන බොහොම සාර්ථක විදියට ජීවත් වෙන්න අවශ්‍ය පෞරුෂයේ මූලික අඩිතාලම මේ දහම් පාසලේදී උන්ට ලැබෙනවා. සමහර විට මේ දරුවන්ට පාසලේදී අත්දැකීම ඒ අවස්ථාව නොලැබිච්ච දරුවෙක් වෙන්න පුළුවන්. සමාජයේදී අවස්ථාව නොලැබිච්ච දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි දහම් පාසලේ උන්ට අවස්ථාව ලැබීමත් එක්ක ඒ ගන්න අත්දැකීමෙන් අනිකුත් අවස්ථාවලදී ඔව් බය නැතුව එකට මුහුණ දෙන්න ඒ අවස්ථාව උදා කර ගන්නවා. ඒ වගේම අපි ඔවුන්ව ඇගීම තුලින් ඔවුන් තව තවත් දිරිමත් වෙලා ඔවුන් ඉදිරියේදී තවත් යහපත් අතර නැඹුරු වෙන්න ඒක අවස්ථාවක් වෙනවා. ඒ නිසා මේ වැඩසටහන සංවිධානය කරන්න මූලිකත්වය ගත්ත අපේ ආර්ය ජෝති ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නය ඒ වගේම නැනනන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සියලුම දුවදරුවන් ඒකට සහයෝගය දීපු ගම්වාසී දෙමව්පියන් සියලුම දෙනාට මම මේ වෙලාවේ මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ වගේ ලස්සන වැඩසටහනක් සංවිධානය කරලා තමන්ගේ දරුවෝ මෙතනදී ඇගීමට ලක් කරලා ඔවුන් තවදුරටත් දිරිගන්වලා මේ වැඩසටහන සාර්ථකව සංවිධානය කරලා ඒ වැඩ කටයුතු කරන්න වෙහෙස මහන්සි වීම සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම දෙනාට මේ වෙලාවේ මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. තවත් අපූර්ව නර්තනයක් සමගින් වේදිකාව වර්ණවත් කිරීමට මේ ආරාධනය සිරින් නැනනන්ද දහම් පාසලේ පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉර පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැටිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැටිඳුනි ඉඳිනු මම කෙසේ ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි
ත්‍යාග ලබා ගැනීම සඳහා පූජා නර්තනයේ ඉදිරිපත් කළ සෙනුලි සහන්මා තශාරා නෙත්මිනි සනුති සහන්සා හසිනි මිහින්සා සෙනුලි යොහන්සා යශාන් දෙව්මින යන සොයුර සොයුරියන්ට ආරාධනා කර සිටිනවා. සභාපති වවුනුගල ආරණ්‍ය සේනාසනාධිපති කණංකේ රාජමහා විහාර පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති අනුපොද්දෙනියේ ඥානේශ්වර හිමිට අනුශාසනා කිරීම සඳහා මේ නමස්කාර පූරක ආරාධනයයි. මූලාසනයේ වැඩ වෙසින ශාමෝපාලි වනවාසනිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක අපගේ ආචාර්ය උත්තම මහෝපාධ්‍යාය විනයාචාර්ය සාලබෝධි විවේක සේනාසනාධිපති පරම පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි නිලුංගොඩ පුරාණ විහාරාධිපති වැලිපිටිය ශාසනාරක්ෂක මල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී කණංකේ රාජමහා විහාර පිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිත අපේ ධර්මාචාර්යෝත්තම අත්තනයාලේ නම කියන අවසරය අරිය ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මෙම උත්සව සභාවට සහභාගී වෙන වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත පින්නතුනි පින්නතියනි ශ්‍රී නනනද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය දරුදරියන් ප්‍රදාන මව්පියවරුනි සහභාගී වන සමස්ත පින්නතුනි පින්නතියනි නෙළුම්ගොඩ පුරාණ විහාරස්ථ ශ්‍රී නනනද දහම් පාසලේ ධර්මාධ්‍යාපනය ලබන මේ දයාබර ශිෂ්‍ය දූ දරුවන්ට අද දවස ඉතාම වැදගත් ප්‍රීතිමත් දවසක් වුණා. ඊට හේතුව පුරා වසර 3කට පමණ පසුව මෙම දහම් පාසලේ ධර්මාධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ විශේෂතාවයන් ඒ දක්ෂතාවයන් ඔප්නම්වන්නට අවස්ථාවක් සැලසුණා. ඒ වගේම මේ සියලු දූ දරුවන්ට ඇගීම් වශයෙන් ඒ ලබාගත් සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානයන් ලබා දෙමින් ඒ දරුවන් බොහෝම සතුටටපත් වෙන අවස්ථාව. ඉතින් අපි දැක්ක මේ උත්සවය අපේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා මතක් කළා වගේ සිහිපත් කළා වගේ බොහොම ලස්සනට පිළිවෙලට මේ උත්සවයේ කටයුතු දහම් පාසල් උත්සවයේ කටයුතු අංගයෙන් අංගයට සංවිධානය කරලා තිබුණා. විහාරාධිපති ඒ වගේම දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ ගෞරවනීය
පඬිත හාමුදුරුවෝ කියලා අපි නිතර මතක් කරන දැන් නායක හාමුදුරුවෝ නමක්. ඉතින් අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද උපදෙස් පරිදි මේ කටයුතු තාම මනවින් සංවිධානය වෙලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ බොහොම දක්ෂ ව්‍යක්ත විසරද පඬිරුවණක්. අධ්‍යාපනික වශයෙන්ුත් ඒ වගේම ඊට නොදැවෙනිව උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් හැටියට ආදර්ශ සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් ගුරු ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ කටයුතු කරනවා. වර්තමානයේ වැලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට මේ මණ්ඩලය තුල තිබෙන දහම් පාසල් පද්ධතියට අමෙල මෙහෙවරක් සිදු කරන ඒ උන්නතිය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ උන්වහන්සේ අපි මේ දහම් පාසල් ශාස්ත්‍රයන් වල ඉන්න නිසා අපට තේරෙනවා මේ කටයුතු සංවිධානය කිරීමේදී නිපුණතාවගේ තරග ආදී ඒ කටයුතු වලදී කොයිතරම් කැපකිරීමක් කරන්න ඕනද කියන කාරණය අපි දන්නවා. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ විශාල වශයෙන් කාලය ධනය ශ්‍රමය වැය කරමින් ඒ සමායෝජක මහත්මනින්ල ඇතුළු නිලධාරී පින්නතුන් සමග ප්‍රාලේඛන්තුමිය ආදී කොට ඇති හැමදෙනා සමගින් ඒ කටයුතු ඉතාම මැනවින් උන්වහන්සේ සිදු කරනවා. ඉතින් අපිට බොහෝ වෙලාවක් ඉන්නට මේ උදෑසන කාලයේ ප්‍රශ්නේ තියෙන නිසා මිසක මේ උත්සවයේ දකිනකොට අවසන් වෙනතෙක්ම අපටත් රැඳී සිටින්නයි හිතෙන්නේ. නමුත් ඒ සඳහා මේ කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙන නිසායි අපි මේ කෙටි අනුශාසනාවක් සිදු කරලා අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බොහෝ වෙලාවක් අනුශාසනා කරන්නේ නැහැ. අපේ දරුවන්ගේ විශේෂාංග රැසක් තව ඉදිරිපත් කරන්නට තිබෙන නිසා මේ වෙලාවේදී විශේෂයෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේ සිදු කරගෙන යන මේ ශාසනික, ජාතික, සමාජික කටයුතු තව চিරාත් කාලයක් මනවින් සිදු කරගෙන යාමට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව, තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය නිබඳවම සැලසේවා කියලා ආශිර්වාද කරමින් දහම් පාසලේ අධ්‍යාපනය ලබන මේ දක්ෂ දූ දරුවන්ගේ අනාගත ධර්ම අධ්‍යාපනික කටයුතු, බාහිර අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත්වෙත්වා. ඒ තුලින් මේ විශේෂාංගයන්ගෙන් පෙන්නනවා වගේම රටට, ජාතියට, ආගමට වැඩදායි. ඒ වගේම රටට, ජාතියට, ආගමට ගරු කරන, ආදරය කරන, දෙමව්පියන්ට ආදරය කරන, ගරු කරන, මහා සංඝරත්නයට ගෞරව කරන ඊටාම වාසනාවන්ත දූදරු පිරිසක් බිහිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ආචාර්ය මණ්ඩලයටත් දෙමව්පියන්ටත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය දෙගාසිරි සම්පත්තිය සැලසෙත්වායි ආශිර්වාද කරමින් අපේ කෙටි අනුශාසනාව අවසන් කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ළමා ලෝකයේ අපූර්වත්වය පිළිබඳ කියවෙන රංගනයක් සඳහා මේ වේදිකාවේ ඉඩහසර විවර කර දීමටයි අපගේ මේ සූදානම. ඒ සඳහා අප දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සොයුරියන්ටයි ආදරයෙන් ආරාධනය. Kiri 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 bole rally 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 male raumat 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 karakena kale nivadu hinda sellam wale
ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගිය වෙලේ මෙදා සැරෙත් ගමේ නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගිය වෙලේ හිටි හැටියෙම මාව මඩට ඇදන් වැටුණ අනේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 මාලේ රවුමට 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 කැරකෙන තාලේ නිවාඩු හින්දා සෙල්ලම් වාලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියවරියේ පීන පීන ආවානේ මොලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියවරියේ පීන පීන ආවානේ මොලේ දුවන් ගිහින් මං එල්ලුනේ පොඩි මාමගේ කරේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 මාලේ රවුමට 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 කැරකෙන තාලේ නිවාඩු හින්දා සෙල්ලම් වාලේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ ආරාධනය පිළිගෙන අද අපගේ උත්සාහස්ථාව වර්ණවත් කිරීමට පැමිණි ඔබේ හඬ අවදි කිරීමට මේ වේදිකාවේ විවර කර දෙමින් ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොබින් සංඝ මහත්මයාට. අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි මෙලියු ප්‍රාදේශ සභාවේ මගේ සහෝදර ප්‍රස්වා මජ්ජතුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන් අපේ ගමේ ආදරණීය හැමෝගෙම දරුවන්ගෙන් දෙමාපියන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි සමා වෙන්න ආදරණීය දුවේ පුතේ ඔයගලන්ගේ වෙලාව ටිකකට ගත්තට මම අවසර ගත්තේ අපේ හාමුදුරුවන්ගෙන් ඒක ලොකු කතාවක් තියෙනවා අපේ හාමුදුරුවනේ අපේ ගමේ අපේ හාමුදුරුවෝ මේක අපේ ගමේ වැඩි මේක අපේ පන්සල ගොඩක් වෙලාවට අපිට එහෙම කියන්න බැරි තැන් තියෙනවා අපේ හාමුදුරුවනේ කියලා කට ඇරලා කියන්න බැරි තැන් තියෙනවා අපේ හාමුදුරුවනේ අපේ පන්සල කියලා කියන්න බැරි තැන් තියෙනවා මම මේ කියන කතාව කොහොමද ඇහුවොත් තේරෙයි අපේ දහම් පාසල කියලා කියන්න බැරි තැන් අපිට තියෙනවද රටේ එහෙම කාලෙක අපේ හාමුදුරුවෝ මේ වැඩේට නායකත්වය දීලා අපේ ගම හදන්න අපේ වැඩිහිටියෝ හදන්න අපේ අනාගතයේ දරු පරම්පරාව හදන්න ඔබ වහන්සේ ප්‍රමුඛ මේ සීල දෙනා ගන්න සත්කාරයට මම මගේ ස්තුතිය විතරක් නෙවෙයි මගේ අත් දෙක එකතු කරලා ගෞරවපූර්වකව වන්දනාමාන කරනවා අද රටේ විස්තර මට කියන්න දෙයක් නැහැ මට හොඳට මතකයි මගේ වැඩිහිටියෝ ඉන්නවා මෙතන නාලවන ශ්‍රී සෝභිත දහම් පාසලේ දහම් පාසල් අවසානයේ දක්වා ඉගෙනගත්තු දහම් පාසල් ශිෂ්‍යයෙක් වුණා. මේ ගොඩනැගිල්ල නෙමෙයි මෙතන තිබුණේ. හොඳටම තෙමි අරියෙන් මේ තාඩු කැලි ගහගෙන අපි ඉගෙන ගත්තේ. ඒ නිසා අපි හාමුදුරනේ අපේ ගමේ අම්මා තාත්තේ අපේ දරුවනේ ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ ගමනට පාර තමයි මේ අපේ නායක හාමුදුරුවෝ ප්‍රමුඛ දහම් පාසලේ සියලු දෙනා හදන්නේ. කෙනෙකුට මේක පේන්න පුළුවන් දහම් පාසලේ මොන සින්දුද කියලා දහම් පාසලේ මොන කතාවද කියලා හැබැයි ජීවිතේ පුරාම හැම ජීවිතයක්ම හැදිලා තියෙන්නේ සදාචාරය සංස්කෘතිය සભ્યත්වය මේ සියලු දේවල් එකතු වෙච්ච මිනිස්සෙක් තමයි සමාජයට තිළින කරන්න වෙන්නේ උගත් විතරක් යමක එක්තැනක විතරක් මිනිස්සෙක් මේ සමාජයට තිළින කරපෙකේ ඵල විපාක සමහර තැන්වල අපි කියනවා ඒ නිසා මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා
දායකත්වය දැක්වූ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙමි. මට අවස්ථාව සලසා දීම ගැන ඔබ වහන්සේ මේ කටයුතු සාර්ථක කරපු එක ගැන නැවත දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ළමාලොවේ සුන්දරත්වයේ කියපාන තවත් අපූර්ව නර්තනයක් සමගින් වේදිකාව වර්ණවත් කිරීමට මේ ආරාධනය සිරි නැනනග දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සහෝදරයන්ටයි. වර්ණවත් කිරීමට පැමිණි ඔබේ හඬ අවදි කිරීමට මේ වේදිකාව විවර කරනෙමි. ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මාරකණන්ගේ සිරබෙරකුම්බා මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අරුණි දහනායක මැතිණියට. නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම පැමිණි සියලු ආරාධිතයන්ගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද දරුවන්ගෙන්ද
නැවත දහම් පාසලේ සියලුම ප්‍රජාවන්ට අවසරයි. ඉතින් ඇත්තටම නෙළුම්ගොඩ විහාරය හා සම්බන්ධව පවතින නැවත දහම් පාසලේ මේ කාර්යය හරිම ලස්සනට වැඩසටහන සිද්ධ වුණා. ඉතින් මට ආරාධනාවක් ලැබුණා දෙන්න කියලා. නමුත් කතාවට නම් ආරාධනාවක් තිබුණේ නැහැ. දැන් අනපේක්ෂිතව තමයි කතාවක් කරන්න කිව්වේ. ඉතින් මම මෙතන දැකපු ටිකෙන් විතරයි මට කියන්න තියෙන්නේ ආමුද්‍රණේ. මොකද මම ඉස්සෙල්ලා දහම් පාසල සම්බන්ධයෙන් දන්නේ අර සිසු නිපුණතා වැඩසටහන හා සම්බන්ධව කාරණාවලදී විතරයි. ඉතින් ඇත්තටම අතිශයම දැන් වර්තමාන සමාජයට අතිශයම කාර්යයක් තමයි අපේ හාමුදුරුවෝ කරන්නේ. මොකද සමාජය බැලන්ස් නැහැ, සමබර නැති වෙගෙන යන බවක් පේනවා. ඔක්කොම මුදල් පසුපස සහභාගී යන සමාජයක ආධ්‍යාත්මික පැත්තේ කඩ ගොඩක් හරිය අවපැත්තට තමයි ගමන් කරන්නේ. ඒ නිසාද විය යුතු දෙයට වඩා නොවිය යුතු දේවල් වෙන බවක් පේනවා. එතකොට මේ සමාජය ඉස්සරහට යන්නට හරි අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ සමබරතාවය නැති වුණොත් රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ හැසිරෙන ආකාරය එයාලා මේක කොහොමද තුලණය කරගන්නේ කියන එක දන්නේ නැතුව යනවා. ඒ නිසා ආකල්ප දරුවන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා ඔබ වහන්සේලා ඇතුළු මේ දහම් පාසලේ සියලුම ගුරු භවතුන් එකතු කරන මේ කාර්යය අතිශයින්ම රටට වැඩදායී වෙනවා. රටේ අනාගතයට වැඩදායී වෙනවා. ඉතින් දහම් පාසල සම්බන්ධයෙන් කතා කරනකොට දැනුමට වැඩිය එහා ගියපු ආකල්ප සංවර්ධනයක් මම දැක්කා. මේ ඉදිරිපත් කරපු නිර්මාණ සියල්ලම තිබුණේ ආකල්ප සංවර්ධනයක්. චූටි දරුවා, කුඩා දරුවා, ළමා මනස කියන්නේ මොකක්ද කියන එක මේ හැම නිර්මාණයක් තුළම මම දැක්කා. දරුවෝ කොහොමද ළමා කාලය ගත කරන්නේ? ඉස්සෙල්ලා නිර්මාණය මම දැක්කේ ආදරණීය දෙමව්පියන්ට කොහොමද දරුවෝ සලකන්නේ? දෙමව්පියන් එක කටයුතු කරන්නේ කොහොමද? ඉතින් අපේ හාමුදුරුවෝ ගොඩාක් දුරට හිතලා රටේ අනාගතය ගැන විය යුත්තේ මොකක්ද කියන එක කල්පනා කළා. ඉතාම නිර්මාණශීලී මේ වැඩසටහන් ටිකක් මේකට සම්බන්ධ කරගෙන තිබුණා. දරුවන්ට දිය යුතුම දේවල් මොනවද කියලා තෝරා බේරාගෙන ඒ දේවල් තුලින් මඟ පෙන්නලා දරුවන්ගේ පරිකල්පන ශක්තිය, නිර්මාණශීලීත්වය හාමුදුරුවෝ ඉතා හොඳින් මෙතනදී ඔපනන් වල තිබුණා. ඇත්තටම මේක තමයි විය යුත්තේ. දහම් පාසලත් එක විදිහකට නටනවා, පාසලත් එක විදිහටම නටනවා. ඊළඟට අනෙකුත් ස්ථානවලත් එකම විදිහට නටවන්නේ මේකේ වැඩක් නැහැ. දහම් පාසලෙන් විය යුතු කාර්යය ඉතාම හොඳින් මනමින් අවබෝධ කරගෙන දරුවන්ට ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මම අපේ හාමුදුරන්ට නැවත නැවතත් ස්තුතිපූර්වක ස්තුති පුද කරමින් ඇත්තටම සිසු නිපුණතාවලදී තරගය කියන එක අතිශයම මම දැකලා තියෙනවා. තරගය දහම් පාසල අරගෙන යන්නෙම තරගෙට. විය යුත්තේ ඒක නෙවෙයි. දහම් පාසල කියන්නේ තරගෙට යන තැනක් නෙවෙයි. නමුත් දහම් පාසල අතර මහා තරගයක් තියෙන සිසු නිපුණතා දිහා බලාගෙන යනකොට. ඉතින් ඒ අතරේ අපේ හාමුදුරුවෝ ලේඛකාධිකාරීතුම් හාමුදුරුවෝ විදියට හරිනම් එකම යන්න ඕනේ. එකම ගන්න තමයි කාගෙන යන්න ඕනේ. හැබැයි එහෙම එකක් මම හාමුදුරුවෝ තුළ දැක්කේ නැහැ. හරි ආදරණීය වෙනදහම් පාසල් වලට එක දෙන්න, අප්පුඩිය ගහන්න, ඒ හා සම්බන්ධව වපසරිය හදලා දෙන්න හාමුදුරුවෝ නිහතමානීව කටයුතු කරනවා. මට වගේ නම් ඒක කරන්න අමාරුයි. මම නම් මගේකට තමයි ඒක දෙන්නේ. ඒ ආකල්පයෙන් අයින් වෙලා හාමුදුරුවෝ
කවුද ඇත්තටම රටේ මේ සඳහා සුදුසුකම තියෙන්නේ අන්න එතෙන්ට නිහතමානී ලෙස ඒ දේ ලබා දෙන්න කටයුතු කරනවා. දහම් පාසල තරගයට අරගෙන යන්නේ. දහම් පාසල තුළින් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා ආමුදුරු ගොඩාක් කටයුතු කරනවා. මොකද එතෙන්ට ගියාම මේ දහම් පාසලේ ගුරුවරු තමයි එතන වැඩියෙන් වැඩ කරන්නේ. එතන සියලු කර්තව්‍යයන් ගොඩාක් දේවල් සංවිධානය කරන්නේ මේ දහම් පාසලේ ගුරුවරු. ළමයි. ඒගොල්ලෝ එකට යන්න එක ගන්න අප්පුඩිය ගහන්න දඟලන්න වැඩි යන්නේ මම දැක්කේ තියෙන්නේ සංවිධානාත්මක එක බැලන්ස් සමබර කරගෙන යන ධර්ම උත්සාහයක ඒගොල්ලන්ට යනාගතේ තනක් තියෙනවා කවදා හරි දවසක එයාලා තමයි දිනලා තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් මම විද්‍යාංගමේ ස්තුතිය වැනි දරුපරපුරා බිහිකිරීමට සහසම්බන්ධ වීමේ නායකත්වය අරගෙන කටයුතු කරන එම ස්වාමීන් වහන්සේට නැවතත් ස්තුති කරමි. මාට කරන ලද මේ ආරාධනයට ස්තුති කරමි. තවදුරටත් මේ දහම් පාසලේ රටේ අනාගතයට විය යුතු කාර්යය ඉතාම වෙනමින් ඉටු කරන්නට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා. දෙමව්පියන්ට ඒ සඳහා දරුවන් අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නිහඬව සියලු දෙනාට සුබ දවසක් වේවා. ප්‍රදානය සඳහා ඔබතුමියට වේදිකාවට ආරාධනා කර සිටිනවා.